සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට ඔයාලව. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයාලට පුංචිම පුංචි වෙලාවක් වෙන් කරලා ඩොලර් 10ක් වගේ හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් මම මේකේ ඔයාලට ප්‍රූෆ්ම පෙන්නනවා මම ඩොලර් 10ක් ගන්න කරලා පෙන්නනවා දැන් වීඩියෝ එකේ. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. හරි guys. ඉතින් මම ඔයාලට description එකේ link එක දාලා තියන්නම්. ඔයාලා ඒ link එකෙන් ආවට පස්සේ එන්නේ මෙන්න මේ වගේ site එකකට. ඉතින් ඔයාලට මේකේ Trustpilot එකේ 4.8 වගේ ratings බලා ගන්න පුළුවන්. මේක පල්ලට ගියාම මෙයාලගේ earn කරන්න තියෙන්නේ කොහමද? පොඩි පොඩි details වගේ දීලා තියෙනවා. ඉතින් withdrawal ගන්න කොහොමද කියලාත් මෙයාලා දීලා තියෙනවා. මෙයාලගේ පොඩි හැඳින්වීමකුත් පල්ලෙහා දීලා තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව මේකේ account එකක් හදාගෙන earn කරන්නේ කොහොමද කියලා බලමු. මෙතන එයාලගේ payment method උත් දීලා තියෙනවා. bank transfer ගන්නත් පුළුවන්. PayPal, Bitcoin ඒ ඕන විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මුලින්ම මෙතන sign up fee get $5 කියලා එකක් තියෙනවා. ඒක නැත්නම් මෙතන මේ sign up now කියන එක ක්ලික් කරත් හරි sign up now කියන එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මගේ සිග්නල් පොඩ්ඩක් මදි. ඒකයි මේ පොඩ්ඩක් ලෝඩ් වෙන්න හරක්කු. ඊට පස්සේ ඔයා මෙතනින් ඔයාගේ නම දෙන්න. මම මගේ ඩීටේල්ස් ටික දෙනවා. මෙතන ඊමේල් එක දෙන්න තියෙනවා ඔයාලගේ. මෙතන ඔයාලා පාස්වර්ඩ් එකක් දෙන්න ඕනි. මම ඒකට මගේ පාස්වර්ඩ් එක දෙනවා. හරි ඔන්න මම පාස්වර්ඩ් එකක් දුන්නා. මේ ටික ෆිල් කරගෙන ඉවර වෙලා ඔයාලා මෙතන sign up කියන බටන් එක ක්ලික් කරන්න. හරි ඔන්න account එක create වුණා. මෙතන claim bonus කියන එක දෙන්න. එතකොට ඔයාගේ balance එක ඩොලර් 5ක් වගේ අප් වෙනවා. හරි. ඉතින් මම ඔයාලෙන් ආදරෙන් ඉල්ලනවා පුංචි පුංචි වෙලාවක් අරගෙන මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. හරි. ඉතින් මේකේ අපි බලමු හරියටම දැන් earn කරන්නේ කොහොමද කියලා. මෙතන ඔයාලට පේනවා ඇති watch videos කියලා. මෙන්න මේක ක්ලික් කරන්න. මේකේ videos බලලා earn කරන්නත් පුළුවන්. ඒක තමයි දැන් මම කියන්නේ. ඔයාලට මොකක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලා comment section එකේ comment එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒකට reply එකක් දෙනවා. සිග්නල් පොඩි මදිකමක් තියෙනවා ඒකයි අවුල. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන දීලා තියෙනවා මේ watch videos කියලා බටන් එක. මේකට අපිට ඩොලර් 0.944ක ප්‍රමාණයක් ගෙවනවා. ඔයාලා මේ පල්ලයට යනකොට පේනවා මෙතන මේ ඩොලර් 1.22ක පොයින්ට් ප්‍රමාණයක් ගෙවනවා. ඩොලර්. ඉතින් අපි බලමු දැන් මෙන්න මෙතන watch videos කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මෙතන පේනවා keep watching කියලා මෙතන timeline එක count වෙන්න යනවා. දැන් සාමාන්‍යයෙන් තප්පර 30ක වගේ තමයි තියෙන්නේ. YouTube එකේ යන videos උත් තමයි බලන්න තියෙන්නේ ඔයාලට. තප්පර 30යි මෙතන තප්පර 30 count වෙනකම් ඔයා බලන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ ඇඩ් එකට අවශ්‍ය ටයිම්ලයින් එක count වෙන්නේ. ඒකට කලින් අයින් වෙන්න එපා. එතකොට මේ ඔයාගේ හම්බෙන්න තියෙන රිවෝඩ් එක හම්බෙන්නේ නැහැ. ඔයාලට මේ YouTube එකේ වීඩියෝස් ම තමයි ප්ලේ වෙන්නේ. මේ ඔයාලට සජෙස්ට් කරනවා පේන්න ඇති. මම ඉන්න තව පොඩි වෙලාවක් තියෙන්නේ. මෙන්න ඔයාලට පේනවා මෙතනින් earn කියලා මැසේජ් එකක් ආවා. ඉතින් අපි මේ ඩොලර් 1.720ක ප්‍රමාණයක් තියෙනවා. මේකත් අපි ක්ලික් කරලා බලමු. ඔයාලට proof පෙන්නනවා මේ වීඩියෝ එකේම ඩොලර් 10ක් earn කළා. මේකේ තව පොඩි ක්‍රම ටිකක් තියෙනවා. මම ඒ ටිකත් වීඩියෝ ඉස්සරහදී කියන්නම්. වීඩියෝ එක skip නොකර බලන්න නැත්නම් ඔයාලට කිසි දෙයක් තේරුම් ගන්න බැරි වෙයි. ඉතින් ඔයාලට මේක Apple වගේ නිකන් ජරා වීඩියෝස් නෙවෙයි එන්නේ. ඔයාලට කැමති ඒවා තමයි සජෙස්ට් වෙවි එන්නේ. මේවත් Netflix එකේ මේ ෆිල්ම්ස් වල ඉන්ට්‍රෝ වගේ තමයි. ඉතින් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව මේව බලලා earn කරගන්න පුළුවන්.
මෙතන ඒ වගේ ඔයාලට ඕන තරම් වීඩියෝස් එනවා. දවසකට ඔයාලට සාමාන්‍යයෙන් $10ක් වගේ හොයාගන්න පුළුවන් මේකෙන්. අ මම ඉතින් ඩෑෂ්බෝඩ් එකට යනවා මම ඔයාලට පෙන්නන්න. හරි ඔයාලට දැන් මෙතනම් පේනවා $7.14 ප්‍රමාණයක්. මේ view ads කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මෙතන ads වලින් earn කරන්න පුළුවන්. ad බලලා earn කරන්න පුළුවන්. මම ඉතින් මෙතන මේක ක්ලික් කරනවා. ඉතින් මෙතන ඔයාලට තියෙන්නේ අර නිකන් 1xbet වගේ සයිට් එක ඇඩ් එකක් ප්ලේ වෙන්නේ. ඉතින් මෙතනත් ඔයාලා තප්පර 30ක් තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට $10ක් හොයාගන්න මේකේ විනාඩි 15ක් 20ක් වගේයි. ඉතින් මම මේ ඇත්ත දේවල් පෙන්වන හින්දා ඔයාලට channel එක හොඳයි කියලා හිතනවා නම් channel එක subscribe කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා ආදී. හරි. ඔන්න ඒකත් ඇඩ් වුණා. මම ඔයාලට තව ඇඩ් එකක් දාලා පෙන්නන්නම්. එතකොට මම ඔයාලට $10ක් හොයලා දෙනවා කියලා. වගේ මේක කරලා ඉන්නත් එපා. ඒකින් තමයි මම ඔයාලට මේ ඇඩ්ස් ටික කරලා හරි දාන්නම්. ඉතින් මගේ channel එකේ කලින් වීඩියෝස් දාලා තියෙනවා earn කරන්න කොහොමද කියලා. මීට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා Tron PayU site එක ගැන වීඩියෝ එකක්. ඉතින් ඒකත් බලන්න. ඒකෙත් මේ වගේම earn කරන විදියක් කියනවා. මම ඒක ගැන තව වීඩියෝ එකක් ඉස්සරහට දාන්නම්. ඒකෙත් පොඩි tricks ක්‍රමයක් තිබ්බා. ඒ ටිකත් මම අරන් එන්නම්. ඒකෙත් හොඳ කමෙන්ට්ස් වගේ තිබ්බා. ඉතින් ඔයාලගේ අදහසත් ඒක බලලා කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා. ඉතින් මේකේ තියෙන්නේ ඔයාලට සරලවම මේ වෙන පාර්ශවයක් එයාලගේ දෙයක් ප්‍රොමෝට් කරගන්න මෙයාලට සල්ලි ගෙවනවා. ඒකෙන් එයාලා පොඩි ප්‍රමාණයක් තියාගෙන අපි ඇඩ් එක පෙන්නලා ඒකට අපිට සල්ලි ගෙවන එකක් තමයි මෙතන වෙන්නේ. නැත්තම් ඔයාලා බය වෙන්න එපා. නිකන් සල්ලි ගෙවනවා කියලා ස්කෑම් එකක් නෙවෙයි මෙතන වෙන්නේ. හරිද? ඉතින් දැන් අපි ගිහින් බලමු ඩෑෂ්බෝඩ් එක. හරි. ඉතින් ඔන්න ඔයාලට පේනවා මෙතන දැනටම ඩොලර් 11 එකතු වෙලා තියෙනවා. ඉතින් මෙතන මිනිමම් පේ අවුට් එක $100. ඔයාලට මේකේ සාමාන්‍ය හරියට වැඩ කරොත් දවස් 5ක් වගේ වැඩ කරලා මේ විත්ඩ්‍රෝ එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනින් පේනවා ඇඩ් වලින් කොච්චර ප්‍රමාණයක් earn කරාද, වීඩියෝස් බලලා කොච්චර ප්‍රමාණයක් earn කරාද, ඔෆර්ස් කරලා කොච්චර earn කරාද, රෙෆරල්ස් වලින් කොච්චර earn කරාද කියන එක. ඉතින් මම මේකේ වීඩියෝ ඉස්සරහදී කියන්නම් ඔයාලට. මෙතන ඔයාලට තියෙනවා app offers කියලා. හරිද? එතකොට මේකේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ earn $13ක් කියන තියෙනවනේ. මෙන්න මේ වගේ එකක් උඩ ක්ලික් කරන්න. හරිද? එතකොට ඔයාගේ ෆෝන් එකට වගේ ඩවුන්ලෝඩ් කරගන්න තියෙන ඇප් එකක්. මේක නම් අපිට අවයිලබල් නෑ. හරිද? එතකොට ඒකෙමුත් ඔයාලට ගේම් එකක් කරගන්න පුළුවන්. මේකේ සමහර වෙලාවට සමහර ඇප් අපේ ලංකාවට අවයිලබල් වෙන්නේ නෑ. හරිද? දැන් ඔයාලට මේ වගේ ඇඩ්ස් වගේ තමා බලලා ගන්න තියෙන්නේ. මේ වගේ ඇප් ඩවුන්ලෝඩ් කරලා තමයි ඔයාලට ඒකෙන් earn කරන්න තියෙන එකේ ඔයාලට කරන්න තියෙන දේවල් ටික කියනවා. මම හිතන්නේ මෙතන දැන් පෙන්නන්නේ ලංකාවට අවයිලබල් නැති ටිකක් වෙන්න ඕනේ. හරි. ඉතින් ඔයාලට මෙතන රෙෆරල්ස් කියලා තියෙනවා. අන්න ඒකට ගියා නම් ඔයාලට ඔයාගේ යාළුවන්ට ඉන්වයිට් කරලා හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. මේකෙන් මෙයාලා කියන්නේ 10% කමිෂන් එකක් එනවා කියලා. එයාලා විත්ඩ්‍රෝ එකක් ගද්දි ඒකෙන් කියන්නේ ඔයාගේ යාළුවාට කිසිම හානියක් වෙන්නේ නැහැ. අපි යාව රෙජිස්ටර් කරපු හින්දා නිකන් මේ ඇප් එකෙන් එයාලට එන ලාභෙන් පොඩි ප්‍රමාණයක් තමයි අපිට ගෙවන්නේ. එහෙම නැතුව කිසිම වෙන විදියකින් ඒ කියන්නේ යාගේ වොලට් එකෙන් අඩු වෙලා අපිට එහෙම ඉන්නේ ඒ මොකුත් වෙන්නේ නැහැ. ඒ ඇප් එකේ කට්ටියම තමයි ඒ දේ කරන්නේ. එයාලා අපි තව කෙනෙක්ව රෙජිස්ටර් කරවපු හින්දා යාළගේ ලාභයෙන් කොටසක් අපිට දෙනවා මිසක් ඒ රෙජිස්ටර් කරපු එක්කෙනාගේ සල්ලි වලින් අපිට ගෙවන්නේ නැහැ. ඒකත් ඔයාලා දැනගන්න ඕන දෙයක්. ඉතින් අපි දැන් බලමු මේකේ විත්ඩ්‍රෝ එකක් ගන්නෙ කොහොමද කියලා. මෙතන ඔයාලට තියෙනවා නේද කෑෂ් අවුට් කියලා බටන් එකක්. මෙන්න මේ කෑෂ් අවුට් කියන බටන් එකට ගිහිල්ලා ඉතින්දී ඔයාලට තියෙනවා PayPal, Cash App, ඊට පස්සේ Bitcoin, bank transfer වගේ ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතන PayPal එකෙන් ගන්නවා නම්
PayPal mail එක දාලා save payment detail දීලා මෙන්න මේ බටන් එක ක්ලික් කර හැකි. මේ බටන් එක ක්ලික් කරන්න බෑ මොකද wallet එකේ $100ක් නැහැ. මෙතන bank transfer ගියාට පස්සේ ඔයාගේ bank details ටික දීලා withdraw එකක් ගත්ත හැකි. හැබැයි මෙතන මෙයාලා කියනවා 2.5ක tax fee එක ගන්නවා කියලා USDT වලින් withdraw කරොත් මේක මම නම් ඔයාලට recommend කරන්නේ දැන් ලංකාවේ බැංකුව වල නම් ගන්න බැරි වෙයි. මොකද මේක USDT වලින් වැටෙන නිසා මෙතන ඔයාලට තියෙනවා නේද Bitcoin. මම නම් recommend කරන්නේ මෙන්න මේ Bitcoin කියන එකට ගිහිල්ලා ඔයාලා මෙතන Binance Wallet එකක් ඇති මම දන්න තරමට හැමෝටම වගේ තියෙනවා නැත්නම් YouTube ඕන තරම් වීඩියෝස් තියෙනවා බලන්න. තේරෙන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න මම Binance account එක හදන වීඩියෝ එකක් අරන් එන්නම්. Binance account එකේ deposit කියන තැනට ගියාට පස්සේ wallet address ඒ කියන්නේ wallet address එක ගන්න network එකක් select කරන්න. ඒකට TRC20 address එක select කරලා ඔයාලා එතනින් එන wallet address එක මෙන්න මෙතෙන්ට ගෙනල්ලා paste කරන්න. ඊට පස්සේ ඔයාලට Bitcoin වලින් withdraw එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පැහැදිලි ඇති මම මේ කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් ඔයාලගේ අදහසත් පල්ලෙන් comment එකක් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝටම ජය වේවා.